චූටි මල්ලි පොඩි මල්ලි මේ පදිරන මගේ පර්ස් එක දැක්කද? ඇයි නැද්ද? නෑ නේ නඳුබුරු පාට ලෙද පර්ස් එක. දැන් කණ්ඩ යනකොට තිබුණානේ. මාර වැඩේනේ. ඒකනේ බා රුපියල් 10000කුත් තිබුණා. ගත් එකේ දින එකක් නෑ. සර් ඇයි මේ සර්ගේ නේද මේ පර්ස් එක? පියසෝ මොව් කොහෙද තිබුණේ ඔක? කැන්ටිම ළඟ වැටලා තිබුණේ. සර්ගේ ඩෙන්ටිටි තියෙන හින්දා මම දැනගත්ත සර්ගේ තමයි කියලා. අනේ ලොකු දෙයක් පියසෝම මේකේ සල්ලි වගේකුත් තිබුණා. ගැනලා බලන්න සර්. හරි හරි. ඇයි සර් සල්ලි අඩුද? අඩු නන්නේ. මේක මාර වැඩන්නේ. මේකේ තිබුණේ 10 10ක්. දැන් තියෙන්නේ 10 9කුයි 100 10කුයි. ඉතින් 10000 හරිනේ සර්. 10000 හරි 1000 මාරුනේ කොහොමද? සර්ගේ පර්ස් එක හොයලා දුන්නම සර් මට කීයක් හරි දෙනවා කියලා මම දන්නවනේ. සර්ට මාරු සල්ලි නැති වෙයි කියලා මම 1000 මාරු කරන් ආවා.